දැන් මේ ඉන්නේ වස්සලාන ශ්‍රී සෛලබිම්බාරාම විහාරස්ථානයේ. ඉතින් අපේ විහාරස්ථානයේ නිර්මාණය වුණා මේ ලෝකේ විශාලම සැතපෙන සෛලමය බුදු ප්‍රතිමාව. මේක ලංකාවේ ගල්වඩුව තමයි සියලු දෙනෙක් මේක කරන්න සියල්ලම. කිසිම විදේශීය මේකක් නැහැ. සියලු දෙනාම ලංකා ශිල්පියෝ. ඉතින් ලංකාවේ ශිල්පීන්ගේ දක්ෂතාවය මේ වර්තමානයේ දකින්න පුළුවන් විදිහට සංවිධානය කළා තියෙනවා. අපේ විහාරස්ථානයේ බොහොම පිටිසරයි, බොහොම දුෂ්කරයි. රුවන්වැල්ලෙන් රුවන්වැල්ලට ඇවිදිලා නිට්ටුම් පාරේ ඇවිත් එක කණු හන්දියකින් දැනින් හැරිලා කිලෝමීටර් 2.5 3ක් විතර වෙනකොට අපේ පන්සල ළඟා වෙන්න පුළුවන්. ඉතින් මේ විහාරස්ථානෙට මෙහා ඉස්සර කියලා දුන්නේ යකුණට ඕන පන්සල කියලා. මොකද අතීතයේ අපවත් වදාළු වස්සලානේ හේමාලෝක අපේ ගුරු දේවෝත්තමයන් වහන්සේ නායක හාමුදුරු භූත විද්‍යාව එවනම් භූත ශාස්ත්‍රය තුලින් කරන්න පුළුවන් මහා දක්ෂම් කරපු කෙනෙක් හැටියට උන්වහන්සේ සිහිපත් කරන්න ඕනේ. උන්වහන්සේගෙන් තමයි මේ විහාරස්ථානය ආරම්භ වෙන්නේ. මේ පහත තියෙන ගල් වැට එහෙම ඒ අමනුෂ්‍ය ආරෝඪ වෙච්ච මිනිස්සුන්ගෙන් තමයි බැඳලා තියෙනවා කියලා අපි දන්නේ හාමුදුරුවෝ කිව්ව කතන්දරේ. ඉතින් මේ එන පාරවල් එහෙම මේවා සියලුම අපේ නායක හාමුදුරුවෝ තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේනෝ අපි 2012 ඔක්තෝබර් මාසේ 29 වෙනිදා අපවත් වදාළ අමරු මහනිකායේ දෞල්ජන ඥානේශ්වර මහානාහිමිපාණන් වහන්සේගේ දෑතින් තමයි අපි මේ පිළිම නිරන්ඩ ආරම්භ කරන්නේ. මේ පිළිම නිරන්ඩ ආරම්භ කරනකොට මහා විශාල පිරිසක් එකතු වෙලා හිටියත් පහු කාලීනව ඉතාම සුළු තත්යකට වැටුණා. අමාරුකම් කියන බොහෝ මහන්සියලා තමයි කටයුතු කළේ. මේ සඳහා කිසිම දේශපාලන හයියක් නැතුව මේ කටයුතු කළා තියෙන්නේ. මේ රටේ ඉන්න අහිංසක අම්මල තාත්තලගේ දායක දායිකාවන්ගේ ආධාර උපකාර. ඉතින් මම ආධාර එකතු කිරීමේදී මම යොදවගත්ත ක්‍රමය තමයි උපාසක උපාසිකාවන්ගේ ආධාර ගන්න පිරිත් නූලක් අතේ යට ගහලා ඒ පින් කැටේට දාපු මුදල් වලින් තමයි ওই ප්‍රතිමාව නිර්මාණය කරලා තියෙන්නේ. ප්‍රතිමාවේ දිග අඩි 89ක්, සිරස්පතේ අඩි 5මාරක් තියෙනවා. සිරසේ කේස් කැරලක් අඩි 1මාරක් තියෙනවා. ඇහි බැමක් තියෙනවා අඩි 4මාරක්. ඇහැ තියෙනවා අඩි 3ක්. ඒ වගේම නහය අඩි 5මාරක් තියෙනවා. ඒ වගේම කනක් තියෙනවා අඩි 7මාරක්. අතේ ඇඟිල්ලක් අඩි 6මාරක්. උරිස්පත උසට තියෙනවා අඩි 26ක්. ඒ වගේම සිරිපතුල් වල ඇඟිල්ලක් අඩි 3මාරක්. උස අඩි 12ක් වෙනවා. මේ වගේ සුවිශාල විශාල මේ ප්‍රතිමා වහන්සේ නම. මේක නිර්මාණය කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ශ්‍රීපාදස්ථානයට ඇවිදිලා ශ්‍රීපාදස්ථානෙට වැඩම කරපු වෙලාවේ දිවා ගුහාවේ විවේක සුවයෙන් වැඩ සිටි විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිසා මම මේ වෙලාවේ සිහිපත් කරන්නේ මේ සියලුම හෙළ දූපුතුන්ට හෙළ ජනතාවට අනාගතයට යමක් ඉදිරි කිරීමක් තමයි සිදු කරලා තියෙන්නේ. ඒකට හේතුව අපිට අවකන විහාරස්ථානයේ බුද්ධ ප්‍රතිමාව, ඒ වගේම ගල් විහාරයේ බුද්ධ ප්‍රතිමාව, ඒ වගේ මාලිගාවිල, ඒ වගේ ස්ථානවල නිර්මාණය වෙච්චි, ඒ වගේ වත්මනේ නිර්මාණය වෙච්ච ප්‍රතිමාව මේක. මේක නිර්මාණය වෙන්නේ දිගින් අඩි 89ක්, ඒ වගේ මල් ආසනිය අඩි 80ක්, ඒ වගේම සඳකඩ පහන අඩි 16ක ප්‍රමාණය අපි හිතන පරසරයේ හැටියට සංවිධානය කරනවා. ඒ වගේ පියගැට පෙරවල් දෙකක් මේ වගේ නිර්මාණයක් තමයි සිද්ධ වෙන්නේ. අවසානයේට ප්‍රතිමාව නිර්මාණය කරලා තියන්නේ කෙලින්ම අපේ මේ සීපාදස්ථානෙට මූණ තියලා. මේක තමයි අපේ නිර්මාණය. මේක උඹස්සලාන සෙල් පිළිම වහන්සේ කියලා තමයි අපි නම් කරගෙන තියෙන්නේ. රන්වැලි සෛලමය බුද්ධ ප්‍රතිමාව කියලා අපේ පිරිසක් සාකච්ඡා කරගෙන යනවා. අපි මේකට මාධ්‍ය අනුග්‍රහයක් කිසිවක් අපිට ලැබිලා නැහැ. ඒ වගේම මේ මාධ්‍යෙන් ලබා දීලා තියෙනවා නම් යමක් ඔය ප්‍රවෘත්ති වලට වාගේ මොකක්ද දැම්මම ඉච්චරයි. සමන් ඔබ හැම දිනාටම මතක් කරනවා. ඔබ ඇවිදින්න බලලා මේ පිළිබඳව සම්බන්ධ වෙන්න කටයුතු කරන්න. ඉතින් මේ වෙනකොට කෝටි 20කට අධික මුදලක් වියදම් කරලා තියෙනවා මේ ප්‍රතිමා මේ තත්ත්වයට ගන්න. තව ගොඩක් වැඩ තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳව සිහිපත් කරනවා. ඔබ හැම දිනාම මේ තියෙන ශක්තිය හැම කෙනාටම සතුටු වෙන්න පුළුවන්. හේතුව මේ රටේ ඔබ කොහෙදි හරි මේකට මුදල් ආදාර දාලා පිරිත් නූලක් ගැට ගහගෙන ඉතින් මතක නැතුව ඇති. එහෙනම් සිහිපත් කරන්න හොඳට. ඒවා සිහිපත් කරගෙන කටයුතු කරන්න හැකි කෙනෙක් ඇවිදින්න ශ්‍රීපාද වන්දනාවට යන ගමන් හරි ඇවිල්ලා බලලා වන්දනමාන කරලා යන්න. අපි සර්වඥ ධාතුන් වහන්සේලා මේ ප්‍රතිමාව නිදන් කරලා තියෙනවා. ඒ නිසා සුවිශේෂීම ලෝකයේ සුවිශේෂීම ප්‍රතිමාවයි බවට මේ වෙනකොට පත් වෙමින් පවතිනවා අපේ රටේ මේ ප්‍රතිමා වහන්සේ. නිසා හැම දිනාටම තෙරුවන් සරණ පතනවා. මේ අවස්ථාවේදී ඔබත් එකතු වෙලා ආධාර උපකාර කරලා
ලබාගත් ආනිසංස ධර්මයන් ඔබේ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වෙන්න දයාබර මව්දෙමව්පියන්ට සසර ගමන කෙටි කර ගන්න පින් ලැබෙන්න ඔබේ අධ්‍යාපන කටයුතු ආදී සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා